බොරු චෝදනා එල්ල කරන්නා වූ තමන් විද්‍යාල දෙනාටද ඒ එතුමාට තියුණු දැන මේ හිරු ගම්මිලි අමරේ නාවාගේ තුම්මාදෙන් මෙච්ච ඒ වායු තුමකා දින මේ ඔබ වහන්සේ ඉන්න අල්ලු කරලා කලෙම කියනවා මහමැතිවරයා නීතිය පැත්තෙන් ප්‍රශ්නේ බේරගන්න එක පැත්තක දාලා ඔහු යනවා සීනිගම දේවාලයේ මිරිස් සමරන්න. මේ කල් යුගයේ වැඩනේ. ඉතින් දැන් මේ 21 වෙනි සියවසේ දරුවන්ගේ අධ්‍යාපනය බාර ඇමතිවරයා. ඉතින් ඔහුගේ අධ්‍යාපන තත්ත්වයට අනුව ඒ කටයුතු කරන්නේ. පක්ෂයක් හැටියට මේවට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අපි ගනිමින් ඉන්නවා. මේ වෙනකොට වංචාව හෙලිදරව් වෙලා ඉවරයි. දැන් තියෙන්නේ මහමැතිවරයාට ඉල්ලාස්සෙන් අභියෝග කර ඉන්න එක නෙවෙයි. ඔහු එච්චර සුදනෙක් නම්, ඔහු නිවර්තිකාරයෙක් නම්, ඔහුට යන්න තිබි අපිට විරුද්ධව අධිකරණයට. එතනට ගියේ නැහැ. පළාත් සභාවක මහමැතිවරයෙකුට උපදේශකවරු පත් කරගන්න පුළුවන් කොහොමද කියලා මේ කැබිනට් තීන්දුවෙන් කියනවා. දැන් එහෙම තියෙද්දි උපදේශකවරු කීයක් පත් කළා කියලා හිතන ඌව පළාත් සභාවේ. මාසික රුපියල් 45000 ගානේ දීමනා කරනවා. උපදේශකවරු 8 දෙනෙක් ඉන්නවා. කවුද මේ ඉන්න කට්ටිය? පෙරදිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරු. මීට වැඩිය හොඳයි. ඉතින් අපි මහමැතිතුමාට කියන පුළුවන් නම් ප්‍රසිද්ධ විවාදයකට එන්න අපි ඉල්ලනවා මාධ්‍ය ආයතන. මම සූදානම් ඒ විවාදයට එන්න. ඉවරයි දැන් හෙලිදරව් වෙලා තියෙන ඔබතුමාගේ තත්ත්වය. එඳව මහමැති ධූරය දීලා දැන් ගෙදර යන්න. කරපු මිනිස් අනිත් පැත්තට ඇඹරෙන්න පටන් අරන් තියෙන එක දැන් කියන්න තියෙන්නේ. දෙන්නම් වැඩේ කියලා කරන මේ වැඩේ අන්තිම අසික්කිතයි ජරාවයි හොඳයි අපි අසික්කිතයි තමුන්නාන්සලා කාන්තාවකට කතා කරන්න දෙන්න නැතුව කතා කරන්න දෙන්න නැතුව දැන් මට කතා කරන්න දෙන්න නැතුව දැන් මම ප්‍රේක්ෂකයන්ට කියන්නේ මේ මගේ කන ඇහෙන්නේ තරමට මහ විශාල શબ્දයක් එනවා අපිට විශාල શબ્දයක් ඇහුණා දරා ගන්න බෑ වර වට්ටියමයි කතා කරලා ලොකු ඉන්න දරා ගන්න බෑ දරා ගන්න අද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු අත කවුද? එලොන් මස්ක්. එලොන් මස්ක් එක තේවිව්වේ කවුද? රනිල් වික්‍රමසිංහ. කොල්මාද බඩුවක්. දැන් අද රනිල් වගේ කෙනෙක් හිටියා නම් ඒ එලොන් මස්ක්ට කතා කරලා අපිට දානයක් ගන්න තිබුණා. හෙලෝ හෙලෝ ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි නේ මගේ කවුසන්නට පලයන් ගෑනිය අන්ද මේ ඉන්නේ අපේ ලොක්කා අපි හැමෝම වික්කා ඔබතුමාලා ජාතක ලයිස්තුවෙන් එන්නේ ඔබතුමාලා පාර්ලිමේන්තු මැතිවරණකින් ආවේ නෑ මම ඉල්ලුවා දිනනවා. අම්මාගේ රෙද්ද අයිලු නැත්තේ මම ඉල්ලුවා නැත්තේ ඒක තමයි අපේ පක්ෂයක් විදිහට අපි ගත්ත දේශපාලනික තීන්දුවක් අපේ පක්ෂයට වැඩි മന്ത്രി සංඛ්‍යාවක් ගන්න. මොකද අපි දන්නවා අපිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසනයක් එනවා. ඒ කියන්නේ උපාය මාර්ගයක තීන්දුවක්. උපාය මාර්ග තීන්දුවක්. ඇත්ත යකෝ දේශපාලන උපාය මාර්ග පාවිච්චි කරන හැමතිස්සෙම අපි ඇඟ අමාරුවට දේශපාලනය කරන්නේ නැහැ. ඉතින් අපි ඉදිරි මැතිවරණ වලත් උපාය මාර්ගික අපි දේශපාලනය කරනවා. Oh my god! Wow! කිරිබත් එහෙම අම්පාර එහෙමත් හැදුවද? ඒ හදන කොට හාල් කිලෝ එක කීයද? හාල් කිලෝ එක රුපියල් 75යි. දැන් කඩෙන් එහෙම හාල් ගත්තොත් දැන් කීයද? ආයෙව 200 පැනලා තියෙන්නේ. පරිප්පු 65ට කෑවා මතකද? දැන් පරිප්පු කන්නේ කීයටද? ආයෙව 300 ගානට කන්නේ නේ. ලුණු එහෙම කනවද? දැන් සබයිද? ඔයා නිකම් පළේක යන්නේ. ගායන්තමතුමා මේ ඔබතුමා ඊයේ පාර්ලිමේන්තුවට පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා රජයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීමට. දැන් ජනතාවට පටිතද කරගන්න කියලා වැට් බද්දක් ගහලා එහෙම තියෙද්දි ඇයි ඔබතුමන්ලා මෙච්චර මුදලක් වියදම් කරලා වාහන මිලදී ගන්න? emotional damn it. ඇත්ත වශයෙන්ම මැති ඇමතුරුන්ට අවුරුදු ගානෙන් අවුරුදු 5කට වගේ පස්සේ හැමදාම නියමිත වාහනයක් මිලදී ගැනීමේ හැකියාව තිබුණා. දැන් අපේ අමාත්‍යාංශය ගැන බැලුවොත් අපේ නියෝජ්‍ය ඇමතුමා පාවිච්චි කරන වාහනේ අවුරුදු 8කට වඩා පැරණි. ඉතින් මැති ඇමතුරු කියන්නේ නිතරම ගමන් බිමන් යන අය රාජකාරී කටයුතු තියෙනවා.
වෙනත් අයට වඩා විශාල වශයෙන් වාහනයක අවශ්‍යතාවය තියෙනවා. අර මෙච්චර කල් මේවා පරිපූර්ණ ඇස්තමේන්තු ගන්න පාර්ලිමේන්තුව හරහා ආපුව නෙවෙයි තිබුණේ. සමහර කාලවල. නමුත් එමතුමා මේ කෝටි ගණන් වියදම් කර වාහන ගත යුතුද? විශේෂයෙන්ම දැන් එක වාහනයකට කෝටි 3.5ක් වෙන් කර තිබුණා මේ ඇමතිවරයෙක්ට, නියෝජ්‍ය ඇමතිවරයෙක්ට කෝටි 2.8ක් මෙච්චර වැය කරලා වාහන ගන්න ඕනේ. නැති අද කාලේ වාහනවල මිලත් එක්ක තමයි ඒක ගන්න. සාමාන්‍යයෙන් ඇමතිවරයෙක් පාවිච්චි කරන වාහනයකට මේ වගේ මිලක් යනවා. විශාල ණය මුදලක් ගෙවන්න තියෙනවා. එතකොට දැන් ජනතාවට ඒ ණය මුදල ගෙවන්න වැට් බද්දක් පනවලා තියෙනවා. එහෙම තියෙද්දී ඇමතිවරුන් කිසිම කැපකිරීමක් කරන ආකාරයක් අපිට පේන්නේ නැහැ. ඇයි ඒ? ඇමතිවරු විශාල කැපවීමකින් තමයි මේක ගොඩ ගන්න හදන්නේ. නෑ මං අහන්නේ තිබුණු කප්පේ නැති කරගෙන මේ ඔක්කොම කරන්නේ එහෙම තමයි. නමුත් ඉතින් කොමිස් ගහන්න නැතුව ඒ ඔක්කොම කරන්නේ එහෙමයි. කොමිස් ගහන්න නැතුව ඒ ඔක්කොම කරන්නේ එහෙමයි. මේ සීනියර්ස්ලා කොහොමද ඒ සීනියර්කම නේද? මේ සීනියර්කම කොහොමද? හරි. අන්න දැනගන්න යාගේ. අන්න අහගන්න. What? Bro, what are you talking about, man? අම්මෝ සද්දේ. දායක වතුමා කතා කරේ. හරි. ලේකම් මණ්ඩලයේ උපදේශ මත මූලාසනේ ඔයා වාඩි වෙන්න. කරුණාකරලා වාඩි වෙන්න. සීනියර් മന്ത്രി කෙනෙක් නේද? සීනියර් කෙනෙක් නේද? කරුණාකරලා වාඩි වෙන්න. මූලාසනෙන් තීන්දුවක් දීලා තියෙනවා. මූලාසනේ තීන්දුව දුන්නේ නෙකන් නෙවෙයි ලේකම් මණ්ඩලේ. ලේකම් ඔයා වාඩි වෙන්න. එහෙට මෙහෙට ගෙම්බෝ පයින් වගේ පැනලා හතර අතේ පැනලා පක්ෂ මාරු කරලා මෙතර මේ රටේ ජනතාවගේ Tamanට ඡන්ද දීපු ජනතාවට හැමදාම ද්‍රෝහි වෙලා කටයුතු කරපු මහත්තුරු ජනතාවට පස්ස පෙන්නපු කට්ටිය අද එනවා මෙතන. කරුණාකරලා වාඩි වෙන්න කියන්න ගරු මන්ත්‍රීතුමනි. Let's go. එනිසා අපි කියන්න කැමති මේ විපක්ෂයේ සීනියර්ස්ලා මේ විපක්ෂයේ ජේෂ්ඨයෝ කියා ගන්න කට්ටිය අපි කියන්න ඕන මේ රටේ ජනතාවට අපි එකක් කියන්න ඕන මේ රටේ ජනතාවට ඔව් ජාතික ජනබලවේග කෙරෙහි පහුගිය කාලය පුරාවටම මේ රටේ ජනතාව විශ්වාස කරලා ඒ තබපු විශ්වාසය අපි ඒර්ම රකින්නවා. මට මතකයි ওই විපක්ෂයක මහත්තයෙක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලාස්සෙලා ගිහිල්ලා කොළඹ මහනගර සභාවට තරඟ කරා. පාර්ලිමේන්තුවෙන් ඉල්ලාස්සෙලා ගිහිල්ලා කොළඹ මහනගර සභාවට තරඟ කරා. හැබැයි අද ගලේ භරපු බලෙක් වගේ අද නිකන් කයිවාරු ගහනවා. කොළඹ මහනගර සභාවේ බලය පිහිටවන්න නැහැ. අපි ඊයේ කිව්වා වගේ හැමදාම කිව්වා වගේ කොළඹ මහනගර සභාවත් ඇතුළු අපි දිනපු 267ක් වෙච්ච පළාත් පාලන ආයතන 267ෙම බලය පිහිටවන්නේ ජාතික ජනබලවේගය මාලිමාව කියන පණිවිඩය ලබා දෙමින් මේ රටේ ජනතාවට නැවතත් අපි අවධාරණය කරනවා. ඔබ අප කෙරෙහි තබපු විශ්වාසය ඒ අයුරින් අපි රකින්නවා. විපක්ෂයේ මොන පච අපි ගැන කිව්වත් ඒ සියල්ල පච බවට පත් කරලා අපි මේ රටේ ජනතාව සමග අත්වල බැඳගෙන මේ රට ගොඩනගන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන කියන කාර්යය අවධාරණය කරමින් Perfect. And she's here.